කොහොමද යාළුවනේ අදත් ඔය කලිවිතු වෙන්නේ ලේසි බච් channel එකත් සමගයි. ඉතින් අද මම ඔයාලට ගෙනත් තියෙනවා කාබරංක සරුංගලේ හදන හැටි වීඩියෝ එකක්. මේක හරිම ලේසි හදන ඉරටු වලින් තමයි මම හැදුවේ. අනිත් එක මේක ගොඩක් උඩ යනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේක අලවන හැටි හදන විදිය ඔක්කොම මම මේකේ මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මේක හදන්නේ කොහොමද කියලා අපි බලමු. මම මේක හදන්න මුලින්ම ඉරටු 16ක් අරගන්නවා මේ විදිහට හොඳ පොල්ලත්තකින් මම ඉරටු 16ක් අරගන්න මේකට වේලිච්ච ඉරටු ගත්තත් කමන්නේ. එතකොට ඒකේ අපි ඒ කියන්නේ කොන් දෙක විරුද්ධ විදිහට එක පැත්තකට මහත එකයි අනිත් පැත්තේ ඊනි පැත්තයි එන විදිහට තියලා මේ විදිහට ගෙට ගහ ගන්නවා. එතකොට මේ 16ම අපි දෙක දෙක මේ විදිහට ගෙට ගහගත්තා පස්සේ අපිට මේ වගේ හයිය දෙක දෙක තියෙන කෝටු 8ක් එනවා. ඒකෙන් තමයි අපි මේ අපේ කාබරංක සරුංගලේ හදන්නේ. එතකොට මේ ඉරටු වලින් තනි ඉරට්ටෙන් හදනවට වැඩිය ශක්තිමත් භාවය ලැබෙනවා. Till I get up, time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading. හරි දැන් මෙන්න මේ විදිහට අපිට කොටු හැඩයක් වගේ තමයි එන්නේ. මේ විදිහට දැන් මෙතන අපි ගෙට ගහ ගන්නවා. හරි මම එතන ගෙට ගහගත්තා. දැන් ඉතුරු කොටු හතරෙනු මේ විදියම කොටුවක් හදා ගන්නවා. ඒකේ අපි එක පැත්තක් ගෙට ගහන්නේ නැහැ. ඔන්න විදිහට එක කොනක් එක කතරයක් විදියට එන තැනක් ගෙට ගහන්නේ නැහැ. මෙන්න මේ විදියට මම ඒ විදියට මොකක් කතරයක් හදාගත්තා ඉරටු හතරෙනු. ඒකේ එක කොනක් ගෙට ගහන්නේ නැහැ. අපි දැන් මෙන්න මේක අපේ කාබරංක සරුංගලේ හැඩේ ගන්න. මේ විදියට මේ ගෙට ගහපු නැති එක ඉරටු ටික ඔය විදියට කලින් මුලින් හදාගත්තු කොටුව මැදින් දාලා ඔය විදියට හදා ගන්නවා. හරි දැන් අපි මෙන්න මේ විදිහට අර කලින් ගෙට ගහගත්තු නැති කොනක් නූලකින් මෙන්න මේ විදිහට ගෙට ගහ ගන්න ඕනේ. ඒක ඇතුළට දාන්න. ඔය විදිහට කලින් විදිහටම නූලක් අරගෙන කතිර වගේ සෙන්ටිමීටර් 17 මම මාක් කරගෙන තියෙන එකෙන් ඒ විදිහටම කතිරෙන විදිහට නූලකින් ගෙට ගහ ගන්න. හරි ඉතින් මම ඒ කතිරේ ගෙට ගහගත්ත නූලකින් දැන් අපි මෙන්න මේ විදිහට හරියටම මේ දෙක මැද විදිහට
එහෙම තියලා අපි ගෙට ගහගන්න ඕන විදිහට පෙට්ටියක හැඩයට අපිට කතිරේක හැඩයට එන විදිහට පෙට්ටියක වගේ එතනින් කියලා ගෙටයක් දාගන්න ඕන. හරි මම ගෙට ගහගත්ත වලට පේන ඇති කතිරේ වගේ ওই විදිහට. දැන් අපි අනිත් පැත්ත ওই විදිහටම කතිරේ තුන මේ පැත්ත ඔය පැත්ත. ඉතින් අපි ওই විදිහටම නූලකින් ගෙට ගහගන්න ඕන එතන කලින් කරා වගේම. හරි මම එතන ගෙට ගත්තත් දැන් ඔයාලට පේන ඇති අපේ පෙට්ටියක වගේ හැඩය ඇවිත් තියෙනවා. ඒත් අපිට තාම කාබරංක සමගලේ හැඩය ඇවිත් නැහැ. ඒ නිසා මම ඒ විදිහට අපි හැඩය ගන්න නූලකින් ඉතින් නූල් ඇදලා ලස්සනට හදාගන්න ඕනේ. දැන් අපි ඔය අර කලින් කතිර මුලින් අර කොටු හදාගනිද්දි ගෙට ගහපු කතිරවල මුළු එකට තියලා ওই විදිහට කොටුවක් විදිහට ඔන්න ඔය විදිහට නූල ඇද ගන්න ඕන නූල්. ඉතින් මෙතනදී නම් කැමරා එකට පෙන්ලා නැහැ අපි නූල් අදින නිසා මම මේ නිල් පාට නූලකින් අදපු නිසා. ඔන්න ඔය විදිහට ඔයාලට ඒක පෙනෙයි. ඔන්න ඔය විදිහට ගැට දාගෙන කොන් හතරට ඔය විදිහට අපි නූල් අද ගන්න ඕන කොටුවක් වගේ හැඩයක් එන්න. හරියටම කොටු හැඩේ ගන්න. ඒ කියන්නේ ඔක කොටුව ඇදේට තියන්න බෑ. ඒතකොට අපේ කබරංක සරුංගලේ හැඩේ එන්නේ නැහැ. හරි ඉතින් මම දෙපැත්තේ මේ විදිහට කොටු හදාගත්තා. දැන් අපි මේක වටේ නූල් ටික අදිමු කබරංක හැඩයක් ගන්න. මෙන්න මේ විදිහට අපි අර කොටුව වගේ හදාගත්ත තැන අයිනෙන් පටන්ගෙන ඔය විදිහට රවුමටම ඒ කියන්නේ නූල් ඇදගෙන යනවා. කබරංකක හැඩයක් එන විදිහට ඔන්න ඔය විදිහට. ඔහොම ගෙට ගහද්දී අපි ඔය ඉරටු වල කොන් ඒවා ගොඩක් අදින්නේ නැතුව ලාවට තියලා ගෙට ගහගන්න. ඒකේ අපිට ලස්සනට ගානටම හැඩේ ගන්න ඕන නිසා ඇද්දතින් ඒක ඇද වෙන්න පුළුවන්. ඇද වුණොත් අපේ සරුංගලේ යන්නේ නැහැ. කූරිය ගහන්න ඉඩ තියෙනවා. ඔය විදිහට ගානට හැඩේන විදිහට ගෙට ගහගන්න. මේ ගෙට ගහගත්තී මම පොඩි අර සන්නූල් වලින් තමයි ගෙට ගහන්නේ. සන්නූල් වලින් ගෙට ගහද්දී මම ඒකේ තුන් පට දාලා තමයි ওই විදිහට ගෙට ගහන්නේ. තනි පටින් දාද්දී නූල නිකම්ම කැඩෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට මම ලස්සනට your mouth
close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. On we'll go, finding life along the way, melodies we haven't played. No, I don't want no rest, echoing around these walls, fighting to create a song. කොටු ටිකක් අලව ගන්න ඕනේ මේක අලවල ඉවරයි. අපි මැද අලවන්නේ නැහැ. මැද හිස් තැනක් තියන්න ඕනේ. We'll go මැද අලවන්නේ. ඔන්න විදිහට තමයි ඉතින් අපේ කාබරංග තරංගලේ ඉන්නේ මම සම්පූර්ණයෙන්ම අලවගත්තා. till my shadow turns to ඉතින් මේක අපි සේරුව දාගන්නේ මුලින් අපි කැමති මේකේ තියෙන කැමති අත්තටක මේ විදිහට මුල් දෙකක් තියෙනවා නේද කොටුව වගේ දැන එන් කැමති කොටුවක දාගන්න පුළුවන් අපිට නූලක් ගෙට ගන්න පුළුවන්. ඉතින් සේරුවෙත් එහෙම දාන දෙයක් නැහැ කොටුවක ඒ මුල්ල ගෙට ගහලා අපිට යවන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි හිතුවා ලස්සන අපේ කාබරංග සරුංගලේ. ඉතින් මේ කුණු බට වලින් හදන හැටි ඕන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඊළඟට මම හදවන්න ඕන හදලා අප්ලෝඩ් කරන්න ඕන වීඩියෝ එක ඔයාලට කමෙන්ට් කරන්න. ඒකට මම ඒවා කමෙන්ට් කරන සරුංගල වීඩියෝ එක හදන හැටි මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න channel එකට. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. මතක තවම subscribe කරන්න, මේ වීඩියෝ එක වගේ යාළුවන්ට බලන්න share කරන්න. මේ Lazy Bird fueled by them to see the horizon.